ඔබ පෙරදා ආදරෙන් මාලගින් නැති සමරුන්. අද vlog එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ වැකේෂන් එක ඉවර වෙලා යුනිවර්සිටි ෆස්ට් වීක් එක ගෙවුනේ කොහොමද කියලා. ඉතින් මේ දවසේ තමයි මම වැකේෂන් ඉවර වෙලා යුනිවර්සිටි එකට එන්න ආපු දවස. ඉතින් උදෙන්ම නැගිටලා මම හිතුවා ඇවකාඩෝ ජූස් එකක් හදන්න. මොකද අපේ ගෙදර ඇවකාඩෝ තිබ්බා. ඉතින් මං කුස්සියට ඇවිල්ලා අපේ අම්මත් එක්ක පොඩි chat එකක් දාන ගම මේ ඇවකාඩෝ ජූස් එක හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මට 10 මාට තමයි බස් එක තියෙන්නේ. ඉතින් මම ඊට කලින් අපේ අම්මව සතුටු කරන්න හිතාගෙන තමයි මේ ජූස් එක එදා හැදුවේ. ආයෙත් ඉතින් මං ගෙදර එන්නේ මාසෙකින් වගේ කාලෙකින් නිසා තමයි මේ විදිහට ඉතින් අම්මව පොඩි ට්‍රීට් එකකින් සතුටු කරන්න හිතුවේ. අපි දැන් බලමු කොහොමද ඇවකාඩෝ ජූස් එක හදාගන්නේ කියලා. ඉතින් ඇවකාඩෝ මේ විදිහට කපාගෙන අපි ඇවකාඩෝ ටික ඔක්කොම බ්ලෙන්ඩර් එකට මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් සීනි හැඳි දෙකක් විතර දාගන්න. ඔයාලට රස අනුව පස්සේ සීනි ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඉතින් කලින් දවසේ කූල් වෙන්න තිබ්බ වතුර ටිකක් දැම්මා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අලිගැට පෙරයි වතුර ටිකක් පොඩ්ඩක් මික්ස් කරලා අපි දැන් බ්ලෙන්ඩර් කරන්න තමයි යන්නේ. ඊට පස්සේ බ්ලෙන්ඩර් කරගත්තාම මේ විදිහට පේනවා. ඊට පස්සේ තවත් වතුර ටිකක් දාලා ඔය විදිහට රසට ජූස් එක හදාගන්න. ඉතින් මම යන්න කලින් ඔන්න මාව බලන ලස්සන යාළුවෙක් ඇවිල්ලා හිටියා. ඉතින් එයාගේ වීඩියෝ එකක් ගන්නකොට මම එයා යන්න හදවුවා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් මම බස් එකට නැගලා ඔය යන්න පිටත් වුණා. ඉතින් අපේ ගෙවල් පැත්ත පහු කරගෙන දැන් ඔන්න ටික ටික යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ඔන්න බස් එක නැවැත්තුවාම මම ඉතින් මගේ කෑම එක කාලා ඉතින් ඔන්න ආයෙමත් ගමනේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් මේක ඇත්තටම පැය 5ක් විතර යන දුර ගමනක්. ඉතින් ඔන්න කොළඹට ආවා. ඊට පස්සේ ඔන්න ඉතින් දැන් බෝඩිමට ඇවිත් ඉන්නේ. ඉතින් අපේ අම්මා හදලා දුන්න බත් එක තමයි දැන් මම කන්න හදන්නේ. ඉතින් ඔහොම තමයි එදා මම ගෙදර ඉඳන් කැම්පස් එකට ආපු දවස ගෙවුනේ. ඊට පහුවෙනිදා මම ගියා ඊට පස්සේ කඩේට උයන්න බඩු අරන් එන්න. ඔන්න දැන් බඩුත් අරගෙන මම බෝඩිමට ආවා. ඔන්න ඉතින් ඊට පස්සේ දවසේ මම උදේම යුනිවර්සිටි යන්න ලෑස්ති වුණා. ඉතින් ඔයාලා දැක්ක විදිහට මගේ යුනිවර්සිටි එක තමයි University of Kelaniya. ඉතින් මම අද ලෙක්චර්ස් වලට තමයි යන්නේ. ඔන්න අපේ ෆැකල්ටි එකටත් මම ආවා. ඉතින් මේ වීක් එක පොඩ්ඩක් බිසි වීක් එකක් නිසා මට දවස් 4ක වගේ තමයි වීඩියෝස් රෙකෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකින් තමයි මම ඔයාලට මේ vlog එක අරන් ආවේ. ඔන්න ඉතින් අපේ කැම්පස් එකේ පොඩි ලස්සන දර්ශන කීපයක් මම ඔයාලට දාලා තිනවා බලා ගන්න. මේ විදිහට තමයි ඉතින් මගේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් ඔයාලා ඊළඟ වීඩියෝ එකත් එනකන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් එහෙනම් මේ vlog එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි.